මිහිඳු මාහිමිගෙන් යොවුන් දූපුතුන්ට. ඒ උතුම් මුනිතුන්ගේ ඔවතන් අද මිනිස්සුන්ට අමතකය. පළමුවෙන් උන්වහන්සේ අපේ මේ සුන්දර දිවයිනට වැඩම කරද්දී මෙහි වඩින්නට අහස්යානා හෝ නෞකා හෝ තිබුණේ නෑ. සැබැවින්ම ඒ මහා මුනිවරුන් හට එය අවැසි වුණෙත් නෑ. දියුණු කරගත් ඉර්දි බලයෙනුයි උන්වහන්සේලා මෙහි වැඩම කළේ. උදේනි නුවර විදිසායෙහි පිහිටි මහස්සෑ මළුවෙන් අහසට නැගුණු ඒ මුනිවරු අම්බස්තල සෑ අසල ඇති ගල්කුලට පැමිණි විට එදා මුළු ලක්දිවම ඒකාලෝක වුණා. එදා ලක්දිව පරපුරේ රජුව සිටි දෙවන පෑතිස් නිරිදුන් මුණ ගැසුනේ. ඔවුන් නැකැත් කෙලිය සමරන්නට දඩකෙලෙහි ගොස් සිටියදීය. දෙවියන් හා කතාබස් කොට මුවෙකුගේ විසින් දෙව්පුදෙකු එවන ලද්දේද ඒ ශාක්‍ය පුත්‍ර මුනිවරයාණන් විසිනි. තිස්ස කියා රජු අමතද්දී රජු තැතිගත්තා. නමුත් ධර්මරාජ වූ ලෝකනාථයන්ගේ ශ්‍රාවක වූ සමන පුතුන් වනාහි අපි වෙමුයි කී කල්හි රජු සතුටු වුණා. අඹ පැනය ඇසූ වේලෙහි රජු පිළිවදන් දුන් අයුරු සැබැවින්ම අසිරිමත්ය. ලක්දිව රජපරපුරේ සිටි නෑයන් දැක් වූ විසරද ප්‍රඥාදස්කම ගැන උන්වහන්සේ බෙහෙවින්ම සතුටු වුණා. ඇත්පිය උපමාවෙන් යුතු බුදුවදන් රජුහට පැවසූ වේලෙහි දෙවන පෑතිස් නිරිදුන් පමණක් නොවේ මැති ඇමැත්තන්ද බුදුවදනෙහි අරුත් වටහාගෙන තිසරණ ගතව සැදැහැ සිතෙහි මුල් බැසගත් අයුරු සොඳුරුය. ලෝකනාථයන් වහන්සේගේ අසිරිමත් සිරි සදහම් එකිනෙක පෙන්වා දෙද්දී එදා ලක්දිව මුතුන් මිත්තන් විස්මිත සොම්නසකින් යුතුව එය ඇසූ අයුරු අතිමනරම්ය. අගබිසෝ අනුරාවන් ඇතුළු ඒ කෝමල ස්ත්‍රීන් සැනකින් මගඵල ලැබූ අයුරුද ඉතා සුන්දරය. මහජන මුළුවට දහම් දෙසනු පිණිස සකස් කෙරුණේ ඇත් හලය. ඔවුනට දිව්‍ය විමාන ගැන විමානවත්තුවෙන් බණ කියද්දී දුක්පිරි ප්‍රේතලොව ගැන පේතවත්තුවෙන් බණ කියද්දීත් ආර්ය සත්‍ය නොදැන යන සසර ගමන ගැන ඔවුන් පියෙන් සලිතව කියා ඉක්පිති සත්‍ය සංයුක්තය නම් බුදුවදන් පවසද්දී ඔවුන් මගඵල ලැබුවේ දස දහස් ගණනෙනුයි. දම්සෝ නිරිධානන් අප සොඳුරු දිවයිනට මහත් සේපෙන් බැන්දා. මිහිඳු මහරහතන් වහන්සේගේ නැගණියන් වූ සංගමිත් තෙරණිය දකුණු මහබෝ ශාඛා වැඩමවද්දී දම්සෝ නිරිතුන් මහත්සේ සතුටු වුණා. හේ දඹදිව දකුණු පස පිහිටි මේ රම්‍ය දිවයිනෙහි අප ශාස්ත්‍රූ වූ ගොයුම්ගොත් බුදුරජුන්ගේ සසුන පිහිටන වග ඇසූ තැන පටන් මේ රම්‍ය දිවයිනට මහත්සේ ඇලුම් කළා. එදා දෙව්නා බඹුන්ගේ අපමණ පුද පෙළහරින් දඹකොළ පටුනට මහබෝ ශාඛා වැඩිවේලෙහි දෙවන පෑතිස් නිරිදුන් අපමණ සොම්නසකින් පිළිගත්තා. මහබෝ ශාඛාව මේ හෙළදිවින් පුදද්දී දරදී මාතා තුන්යලක් යළි සලතවෙමින් සාදු හඬ දුන්නා. දඹකොළ පටුනෙහි පටන් අනුරපුර බෝමැඩ පිහිටන මළුව දක්වා රඹතුරින් හා පුන් කලසින් මග දෙපස සරසා සුදුවැලි අතුරා මල්වැසි වස්සමින් වෙසඟපුන් පොහෝදිනයෙහි ඒ මහපෝ ශාඛා මළුවෙහි පිහිට වූ කලෙහි දරදී මාතා තුන්යලක් සලිත වෙමින් සාදු හඬ දුන්නා. දම්සෝ නිරිතුන්ගේ අනුසස් පරිදි දඹදිවෙන් මෙහි පිටත් වෙන්නට පළමු මහපෝ ශාඛාව දඹදිවින් අභිෂේක ලැබුවා. යලිතු අනුරපුර මළුවෙහි පිහිටි කලෙහි අප දිවයිනෙහි රාජාභිෂේකය පළමුව කරන ලද්දේ ඒ බෝශාකාවටයි. දඹදිව රාජාභිෂේකය කරනුයේ යම් අයුරින්ද ඒ අයුරින්ම අනවතප්ත විලෙන් ගෙනා පැන් මහබෝශාකාවට ඉසින ලද්දේ ශස්ත්‍රීය කාන්තාවන් විසිනි. ඒ වෙසක් පොහෝ දිනයෙහි දෙවන පෑතිස් නිරිදුන් රාජාභරණ හා කිරීටය බෝශාකාවට පළඳවා අභිසිස් කොට පූජා පැවැත්වූ දින පටන් ඒ බෝශාකාව මේ දිවයිනෙහි බෝරජු බවට පත් වුණා. එදා දෙවන පෑතිස්තෙමේ දොරටුපාල වෙස්කින පූජාව නිමවන දෙක් බෝශාකාව මුරකල අයුරු ඉතා මනරම්ය. ඉක්පිති කිරීටයත් රාජාභරණත් පැළඳගත් දෙවන පෑතිස් නිරිදුන් මහත් අභිමානයෙන් යුතුව බෝධියට ලක්දිව පූජා කළා. එකල්හිද දරදී මාතා සලිතවෙමින් සාදු හඬ දුන්නා. යොවුන් අරිට්ට ඇමතියන් ප්‍රමුඛ අප පරපුරෙහි යොවුන් දරුවන් ගෞතම බුදුසසුනෙහි පැවිදි වූයේ 100,000 ගණනිනුයි.
නිකෙලෙස් හදමඩලක් තරා ගෞතම බුදුන්ගේ ලයෙහි උපන් අරහත් ශ්‍රාවක දරුවන් වන්නට තරම් අසිරිමත් පුණ්‍ය මහිමයකින් හෙබි ඒ මුනිවරුන් තූපාරාම සෑමලුවෙහි විනය සංගායනා කරද්දී දරතී මාතා යළිත් වරක් සලිතව තුන්යලක් සාදු හඬ දුන්නා. මිහිඳු මහරහතන් වහන්සේ අපට දහම් දෙසුවේ දීප භාෂාවෙනුයි. මාගදී හෙවත් පාලි භාෂාවෙන් උන්වහන්සේ දරා සිටි තෙවලා පුතුවදන් ඒ අයුරින්ම අප පරපුරෙහි යොවුන් සමන දරුවන්ට වනපුත් කරවද්දී උන්වහන්සේලා පිපාසිත මුවපුවන් සිසිල් පැන් වළඳන ලෙසින් මහත් ආශාවෙන් තම ලයෙහි දරාගත්තා. එහි අරුත් හෙළපසින් පවසද්දී ඒවාද මහත් බැතියෙන් තම ලයෙහි දරාගත්තා. ගොයුම් සම්බුදු සසුන දෙවි මිනිසුන්ගේ හිතසුව උදෙසා සුරකිනු පිණිස දෙවි පරදුවට තබා උන්වහන්සේලා වෙහෙසුනා. එකල මිහිඳු මහරහතන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේලාට ඉගැන්වූයේ බුදු බව පැතීමේ මහායානයවත් බෝසත් වන්දනාවත් නොවේ. ගෞතම පුතුන්ගේ නිමල දහමයි. එහි කියවෙන්නේ ශ්‍රාවකයෙකුව දහම් හැසිර සුගතියෙහි ඉපදීමටයි. එසේ සුගති රැකවරණය ලබමින් භවසයුරින් එතරවීමටයි. නිමල පුතු දහම එයයි. එකල අප පරපුරෙහි යොවුන් දරුවන් දැක්වූ කුසලතාව නම් දඹදිවෙහි සිටි මහා පින්වතුන්ගේ කුසලතාවට කිසිසේත් දෙවෙනි නොවුනි. මිහිඳු මහරහත් මුනිතුන් පිරිනිවන් පානාත් එක්ම මේ දිවයිනේ රැඳුනේ එනිසාය. දම්සෝ මහනිරිතුන් ලවා ලක්දිව ඉපිද කුදුතිස් මහතෙරුන් නමින් සසුන බැබල වූයේ එනිසාය. අකුසල් දුරුව කුසල් මතුව ගොස් රජනිරිතුන් ප්‍රමුඛ කොට මැති ඇමැත්තන් ප්‍රමුඛ කොට සකල ජනයා දහමෙහි හැසිරුණු කලෙහි වෛරසිත් පැහැරකොට මෙත් සිතින් බැබලුණු කලෙහි මේ රම්‍ය වූ දිවයින සකල සම්පතින් පිරී ඉතිරී ගියා. බත බුලතින් කිරියෙන් පැනියෙන් සොර වුණා. පෙරදිග ධාන්‍යාකාරය වුණා. ඉන්දීය සයුරෙහි මුතු ඇටය වුණා. දහම් දිවයින වුණා.